ආයිබෝන් මචං ගෝඨාභය ජනාධිපතිවරයා කියපු හැබැයි එයාගේ අයියටයි පුතාටයි නොතේරෙන රත්තරන් වචන ටික අහලා බලමුද? මේක පොඩ්ඩක් අහලා බලන්නකෝ. ආණ්ඩුවේ ඇමතිවරුණත් മന്ത്രിවරුණොත් ඔබ බලාපොරොත්තු වුණු දේ ඉටු නොකරොත් ආපහු අර පරණ කණ්ඩායමක්ම ගේන්න එපා. අලුත් අය හොයන්න. මම දන්නේ කොහොමද කරන්නේ කියලා. නමුත් ඒක තමයි නැත්තම් ඉතින් අද අපි කතා කරනවා අපිව හෙට එළවුවයින් පස්සේ ආපහු අපි බනින්න පටන් ගන්නවා. කරලා ආපහු අපිව පත් කරනවා. කොහමද? හැබැයි ඒ ගෝඨාභය රාජපක්ෂ එහෙම කිව්වට හැරිමිටියෙන් යන මහින්ද රාජපක්ෂ දැන් කියන කතාව අහමුද? මේ බලන්නකෝ. ලොකු සැලැස්මක් තියෙනවා. බලය ගැනීම සඳහා. දැක්කද? අනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයෝ ඔයා ඔය කියන කතාව අනේ ඔයාගේ අයියටයි හැරිමිටියෙන් යන ඔයාගේ අයියටයි ඔයාගේ අයියාගේ පුතාටයි පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. මොකද 2022 අපි ගහලා පැන්නුවේ අපිට එපා නිසානේ අනේ. අපිට එපා නිසා තමයි ඒගොල්ලන්ව ගහලා පැන්නුවේ. හැබැයි ඒ වුණාට කොහොම කරලා හරි මුළු රටේම ඡන්ද එකතු කරලා ඔයාගේ අයියාගේ පුතා ආපහු රින්ග ගත්තානේ මේ පාර්ලිමේන්තුව අස්සෙට. කොච්චර ගැහුවත් අර කබරහම වගේ තමයි මේ රාජපක්ෂලා ටික. ඔයාට තේරෙන ඔය සත්‍ය ඔයාගේ අයියටයි ඔයාගේ පුතාටයි අයියාගේ පුතාටයි පැහැදිලි කරලා දෙන්න අනේ. ඒක තමයි ඔයා මේ රටට කරන ලොකුම සේවය. මුන් රැළ ආපහු බලය ගන්න දගලනවා. අනේ හැරිමිටියෙන් යන ගමන් බලය ගන්න දගලනවා. ඉතින් ඔයා කියන කතාව ඕක නෙවෙයි නේද? ඔයා කියනවනේ මේ එළවුවා නම් යවුවා නම් ආයි ගන්න එපයි කියලා. අපි ගන්නෙ නෑ. අපි අලුත් කට්ටියක් පත් කරා. ඒගොල්ලෝට අපි කාලයක් දීලා බලනවා. අපි ඒගොල්ලන්ට කාලයක් දීලා බලනවා. ඒගොල්ලෝ තඳ නැත්නම් අපි තව වෙනත් කට්ටියක් පත් කරනවා. හැබැයි ඒ ඔයගොල්ලෝ නෙවෙයි, රාජපක්ෂලා නෙවෙයි. අපිට එපා ඔයගොල්ලෝ. අනේ ඔයාගේ අයියටයි පුතාටයි මේක පැහැදිලි කරන්න ප්ලීස් ගෝඨාභය මහත්තයෝ. ඒ යක්කුන්ට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. ඡන්දෙන් කතරෙන් ගහලා පැන්නුවා. 2022 පැන්නුවා. ඔයත් එක්කමනේ පැන්නුවේ. ඉතින් මේ යක්කුන්ට මේක තේරෙන්නේ නැහනේ ගෝඨාභය මහත්තයෝ. ඔයාව පැහැදිලි කරන්නකෝ. මුන්ට මොලයක් නැද්ද? අනේ ඔයිට වඩා හරකුන්ට තේරෙනවා මේ කිව්වම. හරකුන්ට යම් පුතා ජක් කිව්වම ඌ යනවා. හොව් කිව්වම උන් අතර වෙනවා. මේ යක්කුන්ට හරකුන්ට දින මොලයක් නැහනේ ගෝඨාභය මහත්තයෝ. අනේ පැහැදිලි කරන්න ප්ලීස්. ඒක තමයි ඔයා රටට කරන ලොකුම සේවය. ගිහිල්ලා නම් මේ ගෝඨාභයට තියෙන මොලේ මේ මහින්දටයි මහින්දගේ පුතාටයි නෑනේ. ඕක තමයි තියෙන ප්‍රශ්නේ. මොකද කරන්නේ? මෝඩයට මොලේ දෙන්න බෑනේ නේද? ගිහිල්ලා නම් අයබෝවන්.